මම මෙමෝරා. හැම අවුරුද්දකම නියං කාලයත් එක්ක කොත්මලේ ජලාශයේ ජල මට්ටම අඩු වෙනවා. ඒ අඩුවීමත් එක්කම මතුවෙන පෞරාණික විහාරස්ථානයක් වන කඩදොර ප්‍රියබිම්බාරාම විහාරස්ථානය බලන්න තමයි අද අපි මේ යන්නේ. ඉතින් යමු මාත් එක්ක. කඩදොර විහාරස්ථානය බලන්න යන්න ගමන් මාර්ග 5ක් ප්‍රමාණයක් තිබුණත් අපි තෝරගත්තේ නාවලපිටියට ගිහිල්ලා එතනින් හරංගලට ගිහිල්ලා හරංගලින් කොත්මලේ ඩෑම් එක හරහා යන මාර්ගය. මුලින්ම ගියේ කොත්මලේ ජලාශ නැරඹුම් මධ්‍යස්ථානයේ නැරඹීමට. එතනින් අපිට ගොඩක් තොරතුරු ලබා ගන්න පුළුවන් වුණා කොත්මලේ ජලාශය ආරම්භ කිරීම සම්බන්ධව. එතකොට එතන යට වුණු ප්‍රදේශයේ විස්තර ඒ සම්බන්ධ ගොඩක් තොරතුරු මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. මෙතන ටිකට් එකක් රුපියල් 30ක් වගේ තමයි උනේ. කොත්මලේ ප්‍රදේශයේ තරම් කඳුවැටි හා දියඇලි වලින් පරිපූර්ණ ස්ථානයක් නැති තරම්. එතකොට තැන්න මව් කොටගෙන උපත ලබන අග්‍රා ඔයට තලවැකලේ නගරාසන්නයේදී නානුවේ එකතු වෙලා තමයි කොත්මලේ ඔය නිර්මාණය වෙන්නේ. පසුව පූඩලු ඔයද පිදුරු තලාගල කන්දෙන් පටන් ගන්න තවත් ජලධාරාවන් කිහිපයක් කොත්මලේ ඔයට එකතු වෙනවා. කොත්මලේ ඔයේ සමස්ත ජල පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර් 544ක් පමණ වෙනවා. මේ හින්දම අවුරුද්ද පුරාවට විශාල ජල ප්‍රමාණයක් මහවැලි ගඟට එකතු වෙනවා. එම නිසාම කොත්මලේ ඔය මහවැලි ගඟට එකතු වන උලපනේ ග්‍රාමයට කිලෝමීටර් 6.6ක් ඉහළින් කඩදොර හා තිස්පනේ යන කඳුවැටි හරස් කර වේල්ලක් බැඳ ජලය එකතු කරන්න තීරණය කරලා තියෙනවා. ඉතින් එහි ප්‍රතිඵලයක් ලෙස 1979 වර්ෂයේදී මෙය ආරම්භ කරන අතර 1985 අගෝස්තු 24 දින ජනතා අයිතියට පත් කරලා දීලා තියෙනවා. නැරඹුම් මධ්‍යස්ථානයේ ඉඳලා මීටර් 100ක් වගේ මාවැල පැත්තට යනකොට අපිට කඩතොර විහාරස්ථානය හමු වෙනවා. අපි එතනින් ඔයාලා වාහනය ගෙනවනම් එතනින් වාහනය නවත්තලා පොඩි දුරක් අපිට පහළට ඇවිදගෙන යන්න තියෙනවා.
කොත්මලේ ජලාශය ඉදිකරපු නිසාම වර්ග කිලෝමීටර් 6.5ක භූමි ප්‍රදේශයක් ජලයෙන් යට වෙලා ගිහින් තියෙනවා. ඒ වගේම එම ප්‍රදේශයේ ජීවත් වුණු පවුල් 3000ක පමණ ජනතාවක් රජය මගින් ඉඩම් දීලා එම ඉඩම් වල පදිංචි කරලා තියෙනවා. ඒ වගේම එම ප්‍රදේශවල ජනතාවගේ අවුරුදු 100,000 ගණනක් වැදුම් පිදුම් ලැබපු බෞද්ධ විහාරස්ථාන රාශියක් කොත්මලේ ජලාශයට යට වෙලා ගිහින් තියෙනවා. ඒවායින් සමහරක් නියංකාරවට අපිට දකින්න පුළුවන්. මේ තියෙන්නේ එයින් එකක් වූ පුරාණ කඩදොර ප්‍රියබිම්බාරාම විහාරස්ථානය. වසරකට බොහෝ සුළු කාලයක් පමණක් දැක ගැනීමට හැකිවන නිසා දෙස් විදෙස් අයගේ ආකර්ෂණය දිනා ගැනීමට මෙම ස්ථානය සමත් වෙලා තියෙනවා. කඩදොර විහාරස්ථානය වන්දනාමාන කිරීමෙන් අනතුරුව අපි ගියේ තවත් විහාරස්ථානයක් සොයාගෙන. පුරාණ විහාරස්ථාන රාශියක් යටවුණු නිසාම එවකට මහවැලි සංවර්ධන අමාත්‍ය දිවන්ගත ගාමිණී දිසානායක මැතිතුමන් විසින් කොත්මලේ වේල්ල අභියස දකුණු යුරේ පිහිටි කඩදොර කඳුකැටේ මුදුනෙහි මහවැලි මහා සෑ දාගැබ එනම් මෙම දාගැබ ඉදි කරලා තියෙනවා.